හායි යාළුවනේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕන අදත් කොරියාවේ වීඩියෝ එකක් අරන් ආවා. ඒකත් අපේ ක්ලාස් එකෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. අපි අද හදන්න යන්නේ ලී වලින් පොඩි ගෙවල් අර සෙල්ලම් ගෙවල් වගේ හදනවා වගේ ලී වලින් පොඩි ගෙවල් තමයි හදන්න යන්නේ. ක්ලාස් එකෙන් එක්කන් යනවා අපිට ප්ලෑන් එකක් එහෙම ඇඳගෙන එන්න කිව්වා. මේ ගේ හදන්නේ කොහොමද කියලා ලෑලි කෑලි තියලා පොඩියට අර නිකන් ලස්සනට අර ලස්සනට ගයක් සෙල්ලම් ගයක් වගේ එකක් හදන්න තියෙන පොඩියට අතේ ප්‍රමාණයට වගේ මේ අල්ල ප්‍රමාණයට වගේ අතේ තියාගන්න පුළුවන් ලස්සන ගයක් හදන්න තියෙන්නේ. කොහොමද වැඩේ වෙන්නේ කියලා බලමු. අපි යමු වීඩියෝ එක ඉස්සරහට. ගෙවල් හදන්න සෙල්ලම් ගෙවල් හදන්න කලින් ඉතින් Tamanටම කියලා ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. මේ ප්ලෑන් එක අඳින ගමන් තමයි දැන් මේ කට්ටිය ඉන්නේ. Tamanටම කියලා ප්ලෑන් එකක් හදා ගන්න ගමන් ඉන්නේ. හරි අපි දැන් ප්ලෑන් හදාගෙන ඉවරයි. දැන් අපි ටීචර් එක එයාගේ වාහනේ ඒ කොන්ජන් එකට යන ගමන් ඉන්නේ ආයතනයට. ඒක ආයතනයක්. මම ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. ඉන්න මේ වගේ ගෙවල් තමයි හදන්න තියෙන්නේ. මේ තියෙන්නේ. මේ වගේ ගයක් හදාගන්න තියෙන්නේ. Taman රාසියට අපි දැන් චිත්‍රය හදන්නේ. ඒ චිත්‍ර විදියට ගේ හදන්න තියෙනවා. අපි රාස විදියක් හම්බුනොත් ඒක මාරු කරලා හදාගන්න පුළුවන් කියලා කිව්වා. මේ තියෙනවා පිටිපස්සේ ගෙවල් හදලා කට්ටියනේ. හරි ඉතින් අපි ඔන්න ආයතනය ඇතුළට ආවා. ආයතනය ඇතුළට ආපු ගමන් පොඩ්ඩක් සීතලයිනේ මේ දවස්වල කොරියාවට හිම වැටෙන කාලේ. මේ නන්ලෝක් මේ ඇතුළත උණුසුම් කරන්න මේ ගෙවල් ඇතුළත් මේ ෆැක්ටරි ඇතුළත උණුසුම් කරන්න මේ පාවිච්චි කරන නන්ලෝ එකක්. මේ තියෙන කම්පැනි එක වැඩ කටයුතු කරගෙන යන ඒ සජන්නේ. හරි ඉතින් වැඩි කතා බහ නැතුව ඔන්න වැඩේටම ගියා. ටක් ගාලා ඉක්මනට අපිට ඉස්සරවම තිබ්බේ අපේ නම ලියලා ඒ නාම පූර්වයක් හදාගන්න. කියන්නේ ගෙදර හදන ගෙදර පිටිපස්සෙන් අපේ නම ගහන්න ඕනේ ලෑල්ලක ලියලා. ඒ නාම පූර්ව හදන ගමන් තමයි ඉන්නේ මේ අපි හදපු එක. ඊට පස්සේ අපි මේ විදියට ලස්සනට එකක් හදන්න ඕනේ. මේක යොන්සොප් මේක පුහුණු වෙච්ච එක. මේක දැන් හදන්න තියෙන්නේ. නම ලියලා මේක ගේ පිටිපස්සා ගහන්න තියෙනවා. හරි ඉතින් මේ විදිහට වැඩ ටික දැන් කරගෙන යනවා. ඔය හදන නාම පූර්වයට කොරියානු භාෂාවෙන් කියන්නේ මුන්පේ කියලා නැත්තම් ඉරම් පියෝ කියලාත් කියනවා. තව තියෙනවා ඔය අල්ලන කියන්නේ කපන කල් එකට නැත්නම් පිහියට කියනවා චොගක් කල් කියලා. ඒ අල්ලලා කපන එක චොගක් කල් කියලා තමයි මේ පිහියට කියන්නේ. කියන්නේ අපේ අර නියන වගේ සුද්ධ කළ දාන්න තියෙන එකේ මිටියට කියන කොරියානු භාෂාවෙන් මංචි කියලා. එතකොට තව භාවිතා කරන ආයුධ මෙතන තියෙනවා කියතර කියනවා කොරියානු භාෂාවෙන් තොප්. එතකොට ඔය හදන්න ගන්න ලී කෑලි අරවා මේවා රීප්ප පටි කෑලි ඔක්කොටම පොදුවේ නාමු කියලා කියනවා. අඬුවට කොරියානු භාෂාවෙන් කියනවා පෙන්චි කියලා. මම මේ වලට මේ කියන්නේ වීඩියෝ එක බලන ගමන් කොරියානු වචන පොඩ්ඩකුත් ඉගෙන ගන්න. ශබ්ද විතරක් දාන්නම් ඔයාලා වචනේ හොයාගෙන ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඩ්‍රිල් එකක් ඕන වෙනවා අපිට. ඩ්‍රිල් එකට නම් කොරියානු භාෂාවෙන් උත් කියන්නේ ඩ්‍රිල්. ගහන ඇන වලට කියන්නේ ඉස්කුරුප් ඇන නෙවෙයි නිකන් ඇන වලට කියනවා මෝත් කියලා. ඉස්කුරුප් ඇන වලට කියනවා නාසා කියලා. මේක අලවන්න අපිට ගම් ඕනි. ඒ ගම් වලට කියනවා පොන්ද කියලා කියනවා ගම් වලට. මේ ක්ලාස් එකේ හැම මේ ඇවිදින්න යනකනේ මේ වගේ ක්‍රියාකාරකම් වලට එක්කගෙන අපි එක දේවල් වල ක්‍රියාකාරකම් වලට යොමු කරන්නේ. භාෂාව ඉගෙන ගන්න තියෙන ලේසිය වැඩි කරන්න අපි කම්පැනි වල වැඩ කරනවා මෙහි. එතකොට ඔය යන සම්බන්ධව මිටි වගේ දේවල් භාවිතා වෙනවනේ. එන්නේ හැම දෙයකටම තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේවත් එක්ක කොරියානු භාෂාව ඉගෙන ගන්න එක තමයි මේ තියෙන වැදගත්කම. මේවට කියන වචන අපි ඒ වලට ඉතින් කොරියානු භාෂාවෙන් කියන්නේ අපි ගුරුවරු කියලා දෙනවා. ඊට පස්සේ ඉතින් ඒ භාෂාව පාවිච්චි කරමින් තමයි මේ ක්‍රියාකාරකම් වල අපිට යෙදෙන්න තියෙන්නේ. ඒක තමයි මේ වගේ බාහිර ක්‍රියාකාරකම් අපිට මේ වගේ පන්ති වලින් කරන්නේ. ඒක තමයි මේ වගේ පන්තියකට සහභාගී වෙන එකේ වැදගත්කම. මෙහෙම වුණාම අපිට අමතක වෙන්නේ නැහැ ගොඩක් දේවල්. ඒ කියන්නේ ක්‍රියාකාරකමත් එක්ක ඇක්ටිවිටීස් උත් එක්ක මේක ඉගෙන ගන්න හින්දා අපිට මේ වචන අමතක වෙන ප්‍රවණතාවය අඩුයි. ඉතින් ඔය විදිහට ගේ හදාන යන්න තමයි තියෙන්නේ. ගුරුතුමි තමයි මේ ඉන්නේ සොන්සෙන්නිම්. එතකොට ඉස්සරහින් ඉන්නවා කම්පැනි එකේ සජන්නිම්.
ඔය විදිහට හදාගන්න තියෙන්නේ. එතකොට ඔය හදන දැන් අපි ඔය හදන්නේ ලෑල්ලකුණ අපි සාමාන්‍ය මිදුල කියලා කියනවනේ. මේ මිදුලට කියනවා අපි මදන් කියලා. මාදන් මිදුල. එතකොට ගෙදර බිත්තියට කියනවා පියොක්. බිත්තියට කියන්නේ පියොක් කියලා. වහලට කියනවා චිබොන්. වහලට චිබොන් කියලා කියනවා. ඒ වගේම අර ගෙදර වහලට දුම් යන්න ගහන පෝරණුව ඒකට කියනවා කුල්තොක් කියලා කියනවා ඒ පෝරණුවට. ඔන්චිල්ලාවට කියනවා ක්නේ කියලා. ඔන්චිල්ලාවට. එතකොට ගෙදර වටේට ගහන වැටට තාප්පෙට කියනවා උල්තරි කියලා කියනවා ඒ වැටට. ඔය ඉතින් ඔය හැමදේම අපි පිළිවෙලට චුම්බි කරගෙන චුම්බි හදා කියන්නේ සූදානම් කරගන්න චුම්බි කරගෙන පිළිවෙලට වැට්ටික් කරගෙන යන ගමන් තමයි දැන් මේ කට්ටිය ඉන්නේ. හරි විනෝදයි. වැඩ කරලා ඉතින් මෙහෙම ක්‍රියාකාරකම් ක්ලාස් එකකට යනකම් මේ වගේ ප්‍රායෝගික අත්දැකීම් ගන්න තියෙන එක කොරියාවේදී ඇත්තටම වටිනවා. අපේ කම්පැනි වල කාර්යබහුල වුණාම අපේ ඔලු පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒ හැම දෙයකටම ලොකු විසඳුමක්. හරි සතුටෙන් ඉතින් මම නම් මේ ක්ලාස් එකට එන්නේ. මේ ඉන්න අනිත් යාළුවොත් එහෙමයි. හරිම විනෝදයි. මෙහෙම තමයි ඉතින් මේකේ වැඩ වෙන්නේ. මේ දැන් මේ අපි මේ ක්‍රියාකාරකම මේ ඇක්ටිවිටි එක මෙතනින් කරා කියලා මේක අවසානයක් වෙන්නේ නැහැ. අපිට මීට අදාළ පාඩම. ඒ කියන්නේ මේකේ භාවිතා කරපු වචන මේ වැඩ කරන්න භාවිතා කරපු ආයුධ වලට කියන වචනේ හැමදේම දාලා ටියුට් එකකට දාලා ෆොටෝස් දාලා අපි මොනවද කරේ හැමදේම ෆොටෝස් කරලා අපිට ටියුට් එකක් හදලා ලබන සතියේ කියනවා. ඒක ඊට පස්සේ ලබන සතිය අපේ පාඩම වෙනවා. අපි කොහේ හරි කෑමකට ගියත් මේ ටීචර්ස්ලාත් එක්ක අපි කොහේ හරි ඇවිදින්න ගියත් දැන් ගිය මාසේ අපි දූපත බලන්න එක්කන් ගියා. ඒකෙත් එහෙමයි. මේකට ඒ දූපතේට ගිහිල්ලා භාවිතා කරපු වචන මොනවද ඒ හැමදේම දාලා අපිට පාඩමක් ඊළඟ සතියේ ගෙනත් දෙනවා. ඒ විදිහට තමයි මේ වැඩ කටයුතු වෙන්නේ. මේ වගේ ක්ලාස් එක. ඒක තමයි වටිනාකම. මෙන්න මම හදපු ගෙදර මේ නේපාල් යාළුවාගේ ගෙදර. තුෂාරයිගේ ගෙදර. යාලා ශීගේ ගෙදර. මේ එතන හදලා තියෙන මේ තවත් මේ ලී වලින් හදපු භාණ්ඩ තමයි මේ. ලස්සන දේවල් තියෙනවා. ගොඩක් ගෙවල් තියෙනවා මේ කැලේ හදලා මේ. ලස්සන දේවල් තියෙනවා. මේ යාලා පාවිච්චි කරන ආයුධ අපි වැඩ කරපු මේසේ මේ තියෙන්නේ ඒ කොංජන් එකේ ආයතනය. මේ ආයතනයේ සජන්නේ මේ වගේ තවත් වීඩියෝ වලින් හම්බෙන්න ලස්සන වීඩියෝ වලින් එතකන් හැමෝටම ජයි ශ්‍රී thank you so much වීඩියෝ එක බලුවට සෙට් නම් channel එකට subscribe කරන් යන්න හැමෝටම thank you